ඔයාලා බලා ගන්න ඊට පෝෂණය පෝෂණය අනුකම්පාවද කියලා හොත් එන්නේ මොකද? ජීවීන් තමන්ගේ අවශ්‍යතා සඳහා ශක්තිය හා රසායනික ද්‍රව්‍ය ලබා ගන්නා ක්‍රියාවලිය මොකද්ද? පෝෂණය. මේකෙදි මතක තියාගන්න මේ වචන දෙකම එනවා මොකද්ද? ශක්තිය ඊට පස්සේ මොකද්ද? රසායනික ද්‍රව්‍ය. හරිද? ජීවීන් කාබන් සපයා ගැනීම හරිද? ජීවීන් කාබන් සපයා ගන්න එක ආකාර කීයක් තියෙනවද? කියන්න දෙකක් තියෙනවා. මොනවාද දෙක? එකක් ස්වයංපෝෂී. කියන්න බලන්න ස්වයංපෝෂී කියන්නේ මොකද්ද? එයා කාබන් ප්‍රභේදීසල දාගන්න මොනවාද? කාබන් ඩයොක්සයිඩ්. හරිද? ලබාගෙන එයා කාබන් එකතු වෙන්න සිද්ධ කරනවා තමා විසින්ම. හරිද? ඊට පස්සේ ඉන්නවා විෂමපෝෂී. විෂමපෝෂී කියන්නේ කවුද? හරිද? අණුන් විසින් නිපදවන කියන්නේ ස්වයංපෝෂී විසින් නිපදවන මොනවාද? කාබනික ද්‍රව්‍ය භාවිතා කරන එක කියන මොකද්ද? විෂම පෝෂී. හරි ඊටසේ ආය පෝෂී වර්ග දිනවා ප්‍රභාසයන් පෝෂී, රසායනික විෂම පෝෂී ඒවා බලා ගන්න. මම කතා කරන්නේ නැහැ. ඊට පස්සේ green sulfur bacteria සහ purple sulfur bacteria ගැන පොඩ්ඩක් කතා කරමු. green sulfur bacteria I purple sulfur bacteria. දැන් නෝට් එක ඇති. හරිද? මේගොල්ලෝ ගත්තාම ආලෝකය අවශෝෂණය කරන්න මොකෙන්ද? ආලෝකය අවශෝෂණය කරන්නේ මොනවාකින්ද? bacteria, chlorophyll මගින්. මොනවද අවශෝෂණය කරන්නේ? බැක්ටීරියා ක්ලෝරොෆිල් මගින්. හරිද? මෙයාලා ප්‍රභා සංශ්ලේෂණයේදී මොනවා කරන්නේ නැද්ද? ජලය මොකක් කරන්නේ නැද්ද? green sulfur bacteria, purple sulfur bacteria ජලය ප්‍රභා විච්ඡේදනය කරන්නේ නැහැ. ඒ වෙනුවට මොකද කරන්නේ? මේගොල්ලෝ H2S මොකක් කරනවද? H2S යෝජනය කරලා ඒකේ ඉතිරි වන සල්ෆර් මොකද කරන්නේ? කණිනිකා තුල ඉතුරු වෙනවා මේගොල්ලන්. ඒ නිසා තමයි මේගොල්ලන් මොකක් කියන්නේද? සල්ෆර් බැක්ටීරියා කියලා. कार्बन डाइऑक्साइड සිදු කරන්නේ කැල්වින් චක්‍රය තුළින් නොවේ. green sulfur purple sulfur බැක්ටීරියා වල කැල්වින් චක්‍රයක් සිද්ධ වෙනවාද නැත? හරිද? ඒගොල්ලෝ මේකට මොනවද කරන්නේ? මෙයාලා මේකට භාවිත කරනවා පසුපසට සිදුවන Krebs චක්‍රය. reverse Krebs චක්‍රය. reverse Krebs cycle එක නැත්නම් Krebs චක්‍රය පසුබට සුළු කරලා තමයි මේගොල්ලෝ ඒ කාර්යය සිද්ධ කරගන්නේ. තේරුණාද? මතක් කරගමු ආයේ. green sulfur purple sulfur ගත්තම මොකද වෙන්නේ? ආලෝකය අවශෝෂණය කරන්නේ බැක්ටීරියා ක්ලෝරොෆිල් වලින්. ජලය ප්‍රභා විච්ඡේදනය කරන්නේ H2S කරනවා සල්ෆර් බවට. ඒ සල්ෆර් ටික කණ්ඩිකාව තැම්පත් ඒගොල්ලෝ සෛලීකරණයෙන් තැම්පත් වෙනවා. ඒ තැම්පත් වීම නිසා මොකද වෙන්නේ? ඒගොල්ලෝ කියනවා සල්ෆර් බැක්ටීරියා කියලා. කැල්වින් චක්‍රය සිද්ධ කරන්නේ පසුපසට සිදුවෙන ක්‍රේබ්ස් චක්‍රයක් තුළින් තමයි මේගොල්ලෝ ශක්තිය ඉදීම සිදු කරන්නේ.
හරි. ඊට පස්සේ බලා ගන්න රසායනික ස්වයංපෝෂකයේ මෙන්න මේ කරුණු ටික මතක තියාගන්න. නයිට්‍රේට් කාරක බැක්ටීරියා වල හරිද දීර්ඝින්ගේ මලදේහ වියෝජනයෙන් බහිස්රාවී කලවලින් පරිසරයට එකතු වෙන ඇමෝනියා නයිට්‍රේට් බවට හරවලා ශාකවල අවශෝෂණයට කවුරු උදව් කරනවද? නයිට්‍රේට් කාරක බැක්ටීරියා. ඔය නම් ටික දැනගන්න පොඩ්ඩක්. මොනවාද? NH4+ තියෙනවා. එයා කවුරු බවට පරිවර්තනය කරනවද? NO2 බවට පරිවර්තනය කරන්න දායක වෙන්නේ කවුද? නයිට්‍රෝසෝමනස්. තේරුණාද? ඊට පස්සේ එයාව පරිවර්තනය කරනවා NO3 වලට. එයාව පරිවර්තනය කරනවද? නයිට්‍රෝ බැක්ටර්. තේරුණාද? ඊට පස්සේ FeS2 හරිද? මත වැඩෙන Thiobacillus peroxidans සහ Thiobacillus thiopsidans විසින් ඔක්සිකරණය කොට Fe දැනුණා H2SO4 නිපද. ඒකෙදී Fe දැනුණ බවට පත් කරනවා. මේක කරන්නේ කවුද? Thiobacillus peroxidans. ඊට පස්සේ මේක කරන්න කවුද? Thiobacillus thiopsidans. ඔය විදිහට ඊළඟ මේකේ බලා ගන්න සත්ව සදෘශ්‍ය පෝෂණය හරිද? මේක ගත්තම මේකේ වාඩ වැදගත් වෙනවා. පියවර පහක් තියෙනවා මොනවද? අධිග්‍රහණය, ජීර්ණය, අවශෝෂණය, ස්වීකරණය, පහ කිරීම. ඔය පියවර පහ තියෙනවා මොකේද? සත්ව සදෘශ්‍ය පෝෂණය.